හොඳයි එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා PT Lab Cell එකේ මගේ YouTube channel එකට. මේ YouTube channel එකේ සියලුම network parts theory වගේම practical කරනවා. practical පැත්තෙන් ගත්තොත් network topology, IP addressing, static routing, DHCP, DNS, VLAN, trunking, STP, RIP, OSPF, firewall configuration, VPN configuration ඒ වගේ සියලුම කටයුතු සියලුම parts practical වශයෙන් Cisco packet trace ආරම්භ සිදු කරනවා. ඒතකොට ඔයාලට මේ වීඩියෝස් වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට share කරන්න. අනිවාර්යෙන් මතක ඇතුව මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් comment section එකේ comment කරන්න මගේ හැමදේම reply කරනවා. හොඳයි එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. Let's go. අපි අද කරන්න යන්නේ routers features වගේම වෙනත් equipments වල තියෙන configuration modes ගැන ඉගෙන ගන්න. පළවෙනි මොඩ් එක තමයි user executive mode. දෙවෙනි මොඩ් එක තමයි privilege executive mode. තුන්වෙනි එක තමයි global configuration mode. හරි අපි එහෙනම් මේක මේ router එක use කරගෙන මේ modes තුන ගැන බලමු. ඕකේ. අපි මේ විදිහට යද්දී මේ හම්බ වෙන මොඩ් එක මේ කියන්නේ මේ විදිහට තියෙන prompt එක තමයි user executive mode එක. අපිට පළවෙනිටම හම්බ වෙන මොඩ් එක තමයි මේක. අපිට මේකෙදි කරන්න පුළුවන් basic commands run කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කෙක ඩීටේල්ස් අපිට එක ඩීටේල්ස් ඒ වගේම ඉන්ෆෝමේෂන් අපිට මෙතනදී view කරගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු මේ මොඩ් එක අපිට use කරන්න පුළුවන් commands මොනවද කියලා. show IP interface brief, ඒ වගේම ping, ඒ වගේම trace route, ඒ වගේම අදාළ එක ඩීටේල්ස් බලා ගන්න use කරන හැම command එකම අපිට මේකෙදි use කරන්න පුළුවන්. සමහර commands හැම එකම බෑ. ඒතකොට සමහර commands අපිට use කරන්න කියන්නේ සාමාන්‍යයෙන් මේකේ IP routing ඒ වගේම DHCP pool ඒ වගේ information ඒ කියන්නේ management system එකත් එක්ක සම්බන්ධ වෙන information අපිට view කරන්න පුළුවන් වෙන්නේ privilege executive mode එකේදී. මේකෙදී අපිට use කරන්න පුළුවන් commands කිහිපයක් අපි try කරලා බලමු. show IP interface brief මේ command එකෙන් අපිට පුළුවන් බලා ගන්න මේ router එක අපි use කරලා තියෙන IP address interface වලට assign කරලා තියෙන IP address වගේම ඒ scheme එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. හොඳයි. මේ තියෙන මෙතනදී gigabit ethernet 000 කට මේ IP address එක ඒ වගේම method ඒ වගේම use කරලා තියෙන එක yes ඒ වගේම status එක කියන port එක up the down ඒ වගේ details ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ තියෙන serial port වල assign කරලා තියෙන IP address. okay. ඒ වගේ අපි මේ router එකත් මේ router එකෙත් අපි මේ command එක use කරලා බලමු. show IP interface brief. මෙතනත් මේ වගේ මේ කියන්නේ interface වලට අදාළ IP address, ports වලට ports up the ports down the administratively down the protocols up down ලා තියෙන විදිහ ඔක්කොම බලා ගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු ping command එකට. ping command එක අපි ping කරලා බලමු මේ PC එකට 192.168.0.3 192.168.0.63 okay, success rate is 80%. පළවෙනිට ping කරපු හින්දා ඊළඟට ping කරලා බලමු success rate is 100%. ඒ වගේම තමයි මෙතනදී අපිට බලමු trace route command එක use කරන්න බලමු මේ prompt එකේදී. අපි ඒකට අර IP address එකම use කරමු. මේ කියන අපි ඒ කියන්නේ මේ router එකේ ඉඳන් මේ PC එකට use කරපු ඒ කියන්නේ අදාළ interfaces ටික තමයි මෙතන පෙන්නන්නේ. ඒ interface වගේම IP address. හොඳයි. ඒ වගේම තමයි අපිට මෙතන exit command එක use කරන්නත් පුළුවන්. exit command එක use කරලා අපිට මුලින් ඉඳන් මේ code එකෙන් return get start කරලා ඒ වගේම ආයෙපාරක් user executive mode එකට දෙනවා. හරි. ඒ වගේම තමයි මෙතනදී අපිට පුළුවන් privilege executive mode එකට යන්න. ඒකට අපි use කරන code එක තමයි enable code එක. හොඳයි. අපි දැන් මේ ඉන්නේ privilege executive mode එකේ. එතකොට privilege executive mode එකේ prompt එක තමයි මේක router කියලා දාලා hashtag එක. එතකොට මේකේදී අපිට පුළුවන් show command ඔක්කොම use කරන්න පුළුවන්. ඒ වගේම මේක ping command එකත් මෙතන use කරන්න පුළුවන්. trace route කියන command එක use කරන්න පුළුවන්. කලින් use කරපු show IP interface brief ඒ command එකත් අපිට මේ prompt එකේ use මේ prompt එකේදීම use කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙතනදී පුළුවන් configuration mode එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි
අතනදී අපිට බලා ගන්න බැරි වෙච්ච ඩීටේල්ස් අපිට කියන්නේ මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක අපිට ඒවා කන්ෆිගරේෂන් සේව් කරන්න ඒ වගේම ග්ලෝබල් කන්ෆිගරේෂන් මොඩ් එක ගන්නත් පුළුවන්. හොඳයි අපි එහෙනම් මේ වගේ කමාන්ඩ්ස් කිහිපයක් try කරලා බලමු. අපිට පුළුවන් show running config. ඒ කියන්නේ මේ කමාන්ඩ් එකේදී අපිට පුළුවන් සියලුම running config කරපු අදාළ කෝඩ්ස් ටික බලා ගන්න. මෙතන මේ DHCP pool අපි හදලා හදලා තියෙන pool එක ඒ වගේම no IP6 IP version 6F එක spanning tree ඒ වගේම මෙතනදී අපි interface වලට IP address assign කරපු code ටික ඒ හැම අපි මේක run කරන්න ගත්ත හැම configuration code එකම බලා ගන්න පුළුවන් මේ mod එකේදී. මෙතන තියෙනවා IP routing use කරපු මේ ඔක්කොම IP routing මේ ටිකත් අපිට බලා ගන්න පුළුවන් මෙතනදී. ඒ වගේම තමයි අපි global configuration mode එකේ ඉඳන් හිතන්න අපි දැන් global configuration mode එකේ ඉඳන් මොකක් හරි configure කරා නම් ඊට පස්සේ අපිට exit වෙලා ඒ හැම එකක්ම save කරන්නත් පුළුවන්. copy running config sorry copy running config startup config කියන code එක. okay building configuration okay. ඒ වගේම තමයි මෙතනින් අපි යන්න ඕන නම් global configuration mode එකට අපිට පුළුවන් configure terminal කියන code එක use කරලා යන්න. ඒ වගේම තමයි මේකේ short code එක දෙනවා conft. ඒක use කරාම අපිට පුළුවන් privilege executive global configuration mode එක යන්න. එතකොට global configuration mode එකේ තමයි අපි කරන හැම configuration එකක්ම කරන්න පුළුවන් මෙතනදී. router එක හෝ switch එක සියලුම configuration අපිට මේ mode එකේදී කරන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට full access තියෙනවා අදාළ equipments එක configure කරන්න මේ prompt එකේදී full access එක තියෙනවා. ඒතර මෙතන prompt එක වෙන්නේ router config කියලා අපි වරහන්න තුලේ hashtag එක තමයි තියෙන්නේ. ඒතර මෙතන මේ විදිහට prompt එකේ තියෙනවා කියන්නේ අපි ඉන්නේ global configuration mode එකේ. අපි මේ විදිහට බලමු මේ router එකට අපි IP address එක assign කරමු gigabit ethernet 001 එකට. අපි ඉස්සෙල්ලාම යන් interface එකට gigabit ethernet 001. හරි අපි දැන් interface එකට ගියා. ඊට පස්සේ අපි IP address එක assign කරමු 192.168.1 කියන එක 255.255.255.242 සබෙන් මාස් එක දාමු ඕකේ ඊට පස්සේ මේ පෝට් එක අප් කරමු ඕකේ do right මේ හැම එකම management system එකේ save කරනවා ඕකේ අපි දැන් බලමු IP address එක හරියට assign වුණාද කියලා 001 වලට port එක අප් වෙලා තියෙනවා බලන්න පුළුවන්. ඒ වගේම තමයි 192.168.168.130 කියන subnet mask use කරලා අපි මේ interface එකට IP address එක assign කරලා තියෙනවා. එතකොට අපිට ඒක කරන්න පුළුවන් උනේ privilege executive mode එකේ ඉඳගෙන. එතනදී තමයි අපිට ඒක කරන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි අපිට host name එක වෙනස් කරන්නත් පුළුවන් මේ mode එකේදී. ඒ කියන්නේ global configuration mode එකේදී. අපි මේ interface එකෙන් අපි exit වෙමු. අපි දැන් ආපාරක් global configuration mode එකට ආවා. අපි කලින් හිටියේ interface global configuration mode එකේ interface එක තමයි අපි කලින් හිටියේ. දැන් අපි ආපාරක් ආවේ global configuration mode එකට. අපි මෙතනදී host name එක වෙනස් කරමු මේ router එකේ. host name එක අපි දාමු SLT කියලා දාමු. SLT1 කියලා දාමු. ඕකේ. දැක්කද මෙතන? මෙතන අපිට එනවා SLT1 කියලා. host name එකත් අපි change කරා. ඒ වගේම IP routing අපිට පුළුවන් මේවා කරන්න. අපිට පුළුවන් IP routing මේ mod එකේදීම දෙන්න. IP route කියලා ගන්න අදාළ routing interface එක ඔක්කොම මෙතනදී දෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ IP address එකගේ subnet mask එක ඒ වගේම තමයි ඊළඟ interface එකක් මෙතනදී use කරනවා. ඒක මම දැන් කරන්නේ. මෙතනදී අපිට IP routing කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ කියන්නේ අදාළ සියලුම configurations අපිට මේ mod එකේදී කරන්න පුළුවන්. හොඳයි. එතකොට ඒ වගේම තමයි IP DHCP pool ගන්න පුළුවන්.
IP DHCP pool කියලා අපිට මෙතෙන් අදාළ pool එකේ නම දීලා මේකෙන් DHCP config ගියා. ඊට පස්සේ pool එකට අදාළ details ඔක්කොම අපිට මෙතන දෙන්න පුළුවන්. අපි ඒව ගැන ඉස්සරහට වීඩියෝස් වලදී කරනවා. ඒ කියන්නේ DHCP pool හදන එක, routing දෙන විදිය, මේ හැම වීඩියෝ එකක්ම හැම අදාළ දෙයක්ම ඉස්සරහ වීඩියෝ වලින් කරනවා. දැනට මම මෙතනදී අදාළ ඒ කියන්නේ mainly basic කොහොමද අපි මේ prompt use කරන්නේ, මොන වගේ commands වලටද, මොන වගේ methods වලටද කියන එක තමයි මේ වීඩියෝ එකේදී කරන්නේ. ඒ වගේම තමයි IP OSPF ඒ වගේ සියලුම command අපි use කරන්නේ configuration වලට අදාළ සියලුම commands use කරන්නේ global configuration mode එකේදී කියලා මතක තියාගත්තාම හරි. ඒ අදාළ සියලුම methods ඒ වගේම coding අපි ඉස්සරහ videos වලදී කරනවා. හරි. එතකොට මම හිතනවා ඔයාලට මේ හැමදේම ඒ කියන්නේ මේ අදාළ mods ගැන යම් කිසි දෙයක් ඔලුවට යන්නේ නැති කියලා. අපි මුලින් ඉඳන් ආයෙ පාරක් බලමු. අපි මේ route එක use කරමු මේකට. හරි. හරි. අපි එතකොට මේ දැන් ඉන්නේ user executive mode එකේ. එතකොට user executive mode එකේදී අපිට පුළුවන් briefly information view කරන්න. pin trace out ඒ වගේම show IP interface brief වගේ code use කරන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ඊළඟට යන්න ඕනේ. තව advanced code use කරන්න අපි යන්න ඕනේ. ඒ කියන්නේ management system එකේ code save කරන්න, ඒවා view කරන්න වගේ දේවල් වලට අපි යන්න ඕනේ. privilege executive mode එකට. අපි මේ mode එකට යන්නේ enable command එක use කරලා. හරි. අපි දැන් ඉන්නේ privilege executive mode එකේ. එතකොට මේ mode එකේ අපිට පුළුවන් show running config, ඒ වගේම copy running config, startup config, ඒ වගේම configure terminal කියන code එක use කරලා අපිට global configuration mode එක ගන්නත් පුළුවන්. ඒ වගේම කලින් mode එකේදී, ඒ කියන්නේ use executive mode එකේදී අපි ping trace out වගේ code උනුත් මෙතන ඒ කියන්නේ use කරන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට යන්න ඕනේ configure terminal use කරලා global configuration mode එකට යන්න අපි මේ code එක use කරලා දැන් ගියා global configuration mode එකට. එතකොට මේ mode එකේදී අපිට IP address assign කරන්න, OSPF area assign කරන්න, ඒ වගේම IP DHCP pool create කරන්න, ඒ වගේම host name වෙනස් කරන්න, ඒ වගේ configuration වලට අදාළ සියලුම coding අපිට මේ prompt එකේ තමයි use කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ වගේ exit වෙමු. අපි දැන් ආයෙ පාරක් global configuration mode එකේ ඉඳන් privilege executive mode එකට ආවා. ඊට පස්සේ අපි ආයෙනවා use executive mode එකට. වගේ මෙතනදී අපිට okay. අපි දැන් use executive mode එකට ආවා. ඒතකොට මම හිතනවා කට්ටියට මේ mods ගැන ඉගෙන ගන්න, තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ නැති කියලා. මොකක් හරි ගැටලුවක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න, මම හැම එකටම reply කරනවා. ඒ වගේම තමයි ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් වල නැදිලා ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා මම කියනවා. මොකක් හරි يعني ඉස්සරහට අපි සාමාන්‍යයෙන් VLANs දාල සියලුම configuration වලට මේ විදිහට මුලින් ඉඳන් යනවා. හොඳයි. එහෙනම් සුබ දවසක් ඔයාලට. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් වලදී හම්බ වෙමු.